සුදු කෙස් නිසා ඔයා දුක් විඳිනවද? එහෙනම් අදම මේ විෂමීය සත්කාර ටික try කරලා බලන්න. කෘතිම දේවල් භාවිතා කරනවට වැඩිය හොඳයි නේද අපි අවට තියෙන දේවල් ස්වභාවික දේවල් යොදාගෙන මේ දේවල් සත්කාර හිසට ලබා දෙන එක. ඉතින් අද අපි බලමු සුදු කෙස් කොහොමද අපි ස්වභාවිකව නතර කළු කරගන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් දෙනෙක් මේ දවස්වල හිසට හරිම සහනයක් නැති ප්‍රශ්නයක් තමයි මේ කොණ්ඩේ අකලට සුදු වෙනවා කියන එක. ඉතින් අපි බලමු කොහොමද මේ සුදු කෙස් කළු කරගන්නේ කියලා. මුලින්ම මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. Welcome to my channel. ඉතින් බලමු පළවෙනි සත්කාරය. දෙහි කොළ යුෂ, දෙහි යුෂ පොල් කිරි හිරු එළියෙන් රත්වන්නට තබා ආලේප කරන්න. ඉතින් දෙහි කොළ සහ පොල් කිරි කියන්නේ අප එදිනෙදා භාවිතා කරන්න ගන්න දේවල්. ඉතින් මේ වගේ දේවල් වලින් ඔයාලට පුළුවන් හිස කෙස් වලට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැති විදිහට ඔයාලගේ සුදු කෙස් කළු කරගන්න. දෙවැනි සත්කාරය තමයි අරලු, තිත්පිලි, ඇවරිය කොළ, සහල් කැඳි සමග අමරා ආලේප කරන්න. ඉතින් මේ වගේ දේවල් ඔයාලට ළඟම තියෙන සිංහල බෙහෙත් බඩු කඩේකින් හොයාගෙන පාවිච්චි කරන්න පුළුවන්. තුන්වෙනි සත්කාරය තමයි පොකුරු වදමල් ජලය සමග අමරා ආලේප කරන්න. පොකුරු වදමල් නම් ඔයාලගේ නිවාස ආශ්‍රිතව හොයාගන්න ලේසියෙන් ඇති. ඉතින් මේ වගේ සත්කාර කරන්න කිසිම විදිහකින් බයවීමක් කරන්න ඕනේ නැහැ. හතරවෙනි සත්කාරය. කිකිරිඳිය, මුකුණු වැන්න, ගොටු කොළ, එළකිරි හෝ ජලය සමග මිශ්‍ර කොට අමරා ආලේප කරන්න. පස්වෙනි ක්‍රමවේදය. දුම්මැල්ල කොළ ඇල්ලියෙන් අමරා හිසෙහි ආලේප කරන්න. දුම්මැල්ල කොළ වගේ නම් ගොඩාක් නගරාශ්‍රිතව හොයාගන්න බැරි වෙයි. ඒත් හිතනවා ගම්බද ආශ්‍රිතව කෙනෙක්ට මේ දේවල් හොයාගන්න හරිම ලේසියි. ඊළඟ සත්කාරය. නිල් අවරිය කොළ කොටා මිරිකා යුෂ ආලේප කරන්න. රත්මල් කැකුළු කුඩු කිකිරිදී හා පොල් කිරි සමග මිශ්‍ර කොට ආලේප කරන්න. කෝමාරිකා මදය, බිත්තර කහ මදය සමග මිශ්‍ර කොට ආලේපය කරන්න. වෙරළු කොළ කොටා යුෂ හිසෙහි ආලේප කර හිස කෙස් සෝදන්න. මේ අපේ අන්තිම සත්කාරය. අමු නෙල්ලි, දෙහි යුෂ සමග මිශ්‍ර කොට නෑමට පෙර හිසෙහි ආලේපය කරන්න. ඉතින් මේ වගේ දේවල් ඔයාලා හිසට කරන්න. කරලා කමෙන්ට් එකක් යටින් දාගෙන යන්න. මේ වගේ දේවල් තවත් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.